when you love, love you when you do. ඔබ ආස කරන්න, ආස දේ සතුටින් කරන්න, සතුට හිතෙන දේ ආසාවෙන් කරන්න. ඉතින් මේ ඉංග්‍රීසි කියමනෙන් අපිට කියන්නේ මොකක්ද? ඔබ කරන දේට ආස කරන්න කියන එක. මම කැමතියි ඔයාලත් එක්ක අද දවසේ මගේ ARS YouTube channel එක යටතේ තමන්ට ආත්ම විශ්වාසය කියන මාතෘකාව යටතේ ඔයාලත් එක්ක අදහස් ෂෙයා කරගන්න. ඉතින් මම අදහස් ෂෙයා කරගන්නත් කලින් මම ඔයාලට කියන්න කැමතියි මම දාපු කලින් වීඩියෝ එක. ඒ කියන්නේ මම ඒක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. A-level වලින් පස්සේ කොහොමද අපේ ලයිෆ් එක චේන්ජ් වෙන්නේ? අපි කොහොමද ලයිෆ් එකේ ඉස්සරහට යන්නේ කියලා මගේ අත්දැකීමුත් එක්ක මම මගේ ඔඩියන්ස් එකට හොඳ good වීඩියෝ එකක් අරන් ආවා. ඒකට ලැබිච්ච කමෙන්ට් වලට මම ඉස්සරවම ස්තුති කරන්න ඕනේ. මොකද මම හිතන් හිටියේ මගේ වීඩියෝස් කවුරුත් බලන්නේ නැහැ. මගේ වීඩියෝස් වලට වැඩි කවුරුත් කැමති නැහැ. එහෙම තමයි මම හිතන්නේ. හැබැයි මට තේරුණා මගේ වීඩියෝ එකක් කරාට පස්සේ මගේ වීඩියෝස් බලන ගොඩක් ඇති ඉන්නවා කියලා. ඒගොල්ලන්ට මම ගොඩක් ආදරේ. ඒගොල්ලන්ට ආදරේ කරේ නැත්නම් ඔයාලා මාත් එක්ක මගේ මේ YouTube channel එකේ ARS YouTube channel එකත් එක්ක ඔයාලත් එක්ක ලස්සන ගණන් යන බැරි වෙනවා. හරි. අනිත් එක තමයි අද මම ගෙනාවේ තමන්ගේ ආත්ම විශ්වාසය තමන් ගොඩනගාගන්නේ කොහොමද? ආත්ම විශ්වාසයෙන් හොබි පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔයාලට ෂෙයා කරන්න හිතුවේ. හරි. ඉතින් ඔයාලා මට මේ වීඩියෝ එකත් හොඳද නැද්ද? මේ වීඩියෝ එකේ කවුරු හරි අදහසක් ගත්තද? තමන්ගේ ජීවිතයේ ආත්ම විශ්වාසය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක දැනගත්තා. කැමති වුණා නම් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් මම කලින්ම කිව්වානේ do you want to love you when you do. කියන්නේ මොකක්ද? ඔයාලා හිතන්නේ මොකක්ද? ප්‍රියංකා මොනවද අද කියන්නේ කියලා ඔයාලා හිතයි. ආත්ම විශ්වාසය. ඒක ආත්ම විශ්වාසය කියලා කියන්නේ මොකක්ද? ආත්ම විශ්වාසය කියලා කියන්නේ යාළුවනේ. ඔයාලට හිතනදී මට කමෙන්ට් එකක් දාන්න. මම හැමදාම කියනවා ඔයාලට හිතනදී මට කමෙන්ට් එකක් දාන්න. ආත්ම විශ්වාසය කියලා කියන්නේ මොකක්ද? මම කලින් කිව්වා වගේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මගේ අදහසත් එක්ක ගැලපෙනවා කියලා මට බලන්න. හරිද? ආත්ම විශ්වාසය කියලා කියන්නේ තමන් only me තමන් තුළ ඇති කරගන්න ස්වයං අභිමානය කියලා කිව්වොත් මම නිවැරදි. ආත්ම විශ්වාසය කියලා කියන්නේ තමාගේ හිත තුළ ඇති කරගන්නා ස්වයං අභිමානය. ඒක තමයි ළමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ. ඉතින් ආත්ම විශ්වාසය යටතේ මම පුංචි කතාවරකින් පටන් ගන්නවා. ඔන්න දවසක් නිමල් කියලා පුද්ගලයෙක් තමන්ගේ නෝනත් එක්ක වයිෆ් එක්ක ගමනක් යන පිටත් වුණා. බඩු ගොඩාක් අරගෙන ගුරුවෙක්ගේ පිටේ තියාගෙන තමයි මෙයාලා බඩු අරගෙන ගියේ. ඉතින් මෙහෙම හිමින් යනකොට පාරේ හිටපු මිනිස්සුෝ යාලා දෙන්න දැන් ගුරුවගේ පිටේ බඩු අරගෙන යනවා කියලා දැක්කා. ඊට පස්සේ නිමල් කොහෙද යන්නේ කියලා එක පුද්ගලෙක් අහනවා. ඊට පස්සේ නිමල් කියනවා අපි බඩු අරගෙන අපේ අම්මයි තාත්තයි බලන්න අපි යනවා කියලා කියනවා. ඊට පස්සේ වයිෆ් කෙනුත් අහනවා කොහෙද යන්නේ? අපි ගමරට බලා යනවා කියලා කියනවා.
ඊට පස්සේ අනේ පව් අර අස්සරන බූරුවා ඇයි ඔයාලා මේ බූරුවාගේ පිටේ මේ බඩු ලොරියක් බඩු කෙටියක් තියාගෙන මේ බූරුවා පව් මේ බූරුවාගේ ඇයි මේ පිටේ බඩු තියාගෙන යන්නේ කියලා මේ මිනිස්සුන්ගෙන් අහනවා. ඊට පස්සේ ඔයාලා ඔය බඩු ටික බූරුවාගේ පිට උඩින් තියන් යන්න එපා. බඩු ටික බාගෙන යන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඒ බූරුවාගේ පිටේ බඩු තියාගෙන යනකොට මිනිස්සු ඔයාලට හිතෙන්න පුළුවන් මේ කතාවෙන් ගන්න මිනිස්සුන්ට මොකද්ද තියෙන්නේ කියලා. මේක චූටි කතාවක් වුණා නම් මේකෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩක්. පළවෙනි එක තමයි ආත්ම විශ්වාසය. තමන්ට තමන් කෙරෙහි ආත්ම විශ්වාසයක් නැති නිසා තමන් වටේ පිටේ ඉන්න අයගෙන් අදහස් උපදෙස් අරගෙන තමයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට ප්ලෑන් කරගෙන යන්නේ. ඒ හින්දා තමන්ට තමන්ගේ ගමන යන්නට යන්න බැරි. අර බුරුවගේ කතාවෙන් ගත්ත විදිහට කියන්න පුළුවන් වෙන්නේ මිනිස්සු කියන කතාවට අහුම්කම් දීලා තමන්ගේ ගමන නතර කරලා බුරුවගේ පිටේ වැඩ තියාගෙන යනවා. එයාලා කියාවගේ තමයි. එතකොට අපේ ආත්ම විශ්වාසය හෙවත් self confident කියන මාතෘකාවේ කොටස් 4කට බෙදාගෙන මම ඔයාලට ෂෙයා කරන්න හිතුවා. number 1 point එක විදිහට මම කතා කරන්නේ ඍණාත්මක දේවල් කිසිම වෙලාවක හිතන්නේ නැහැ. ඍණාත්මක කියලා කියන්නේ මොකක්ද? මගේ වීඩියෝස් හැම එකකින්ම මම ඔයාලට කියන positive vibe එකකින් අපේ life එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක. ඉතින් ඍණාත්මක දේවල් ධනාත්මක චේතනාවෙන් අපි හිතන පතන හැම දෙයක්ම හේතුව අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න ගොඩාක් ලේසි. ඍණාත්මක දේවල් කියන්නේ මොකක්ද? ඍණාත්මක දේවල් කියලා හිතන්නේ ඔයා හිතන්නේ mindset එක කියලා කියන්නේ අපිට අරමුණක් තියෙනවා. අපි යන ගමන් මාර්ගයේ අපිට ජීවිතය ඉස්සරහට යන්න අපි අරමුණක් ඉදිරිය තමයි අපේ ජීවිතේ. එතකොට අපි හිතුවා ඍණාත්මක අනේ මම මේ දේ ලැබුණේ නැත්තේ මේ දේ නිසා. ඔයා හැම වෙලාවෙම වීඩියෝස් එකකින් දැක්ක දෙයක් තමයි ධනාත්මක චේතනාවෙන් හිතනවා.
වීඩියෝ බලන්න. ධනාත්මක චේතනාව තුලින් අපේ ජීවිතේට මොනවද ඇති වෙන්නේ කියලා. ඔයාලා හැම වෙලාවෙම උදේ පාන්දර ඊට ගමන් වෙන්න පුළුවන්. අපේ ජීවිතේට අපිට අලුත් දෙයක් හම්බ වෙනවා. අලුත් මූවමන්ට් එකකට අපි යන්න උත්සාහ කරනවා. අපේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න අපි තුළ තියෙන ඕන ප්‍රධාන කරුණක් තමයි ධනාත්මක චේතනාවේ හොබි පුද්ගලයෙක් වෙන්න. අපි අපේ ජීවිතයට ධනාත්මක සිතුවිලි හැම මොහොතකම අපි හිතනවා. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් දෙයක් මොන හරි දෙයක් ඔයාලට වටින දෙයක් ඔයාලට නැති වෙනවා. ඒ දේ නැති වෙන්නේ ඊට වඩා හොඳම දෙයක් ඔයාලට හම්බ වෙනවා. ඒක අපිට දරා ගන්න අමාරුයි. හැබැයි ඒ දේ අපේ ලයිෆ් එකට ඕන නැති ඉන්නේ. ඒක නැතිවම ඒක අපිට කාලයක් එක්ක තේරෙනවා. ඒ නිසා ඔයාලා හැම වෙලාවෙම පොසිටිව් වයිබ් එක මේක එකපාරින් මේක කරන්න බෑ. ටිකක් අමාරුයි. ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේක කරන්නේ. ඔයා හිතන්න ඔයා ඒ ලෙවල් එක්සෑම් ෆේල් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ එතනින් නතර වෙනවද? නෑ. ඔයා ආයෙත් එක්සෑම් කරලා ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හිතනවා ඔයා ලෙවල් ෆේල් වෙනවා. ඔයා ලෙවල් ෆේල් වුණාට පස්සේ ඔයා වෘත්ති මට්ටමින් එක්ක මොකක් හරි රැකියාවක් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට තව පාරක් ඔයා ලෙවල් අඩු වෙච්ච නිසා එදින කල්ලා කරන්න පුළුවන්. එහෙම හිතලා ඔයාලට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මගේ මේ වීඩියෝස් වල හැමෝටම මම කියන්නේ මගේ වීඩියෝස් බලන්න හැම වෙලාවෙම ධනාත්මක සිතුවිලි ආරෝපණය කරන හැම පොසිටිව් වයිබ් එකකින් ලයිෆ් එක එන්ජොයි කරනවා. එතකොට ඔයාලගේ ජීවිතේ ගොඩක් තැන්වලදී ගොඩක් හිතන විදිහට වෙනස් වෙනවා. සමහර විට මේ මම මේ කතා කරන්නේ ඔයාලා ඉන්නේ දුකක වෙන්න පුළුවන්. හැබැයි ඒ මේ වීඩියෝ කාල බලලා ඔයාලගේ දුකක වෙන්න පුළුවන්. දුකක හිටියට ඒ දුක ටික වෙලාවකින් නැති වෙලා ඔයාලට ඊට වඩා හොඳ සතුටක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම හැම මොහොතකම ධනාත්මක සිතුවිලි තමන්ට ආකර්ෂණය කරගන්න හැම වෙලාවෙම try මහන්සි වෙන්න. ඒක තමයි මම ගෙනාවු පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ ධනාත්මක විදිහට ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕන නම් ආත්ම විශ්වාසය තියාගන්න ඕන නම් number 2 විදිහට මම ගත්තේ හිතා මතා ජීවිතේ ගත කරන්න. හිතා මතා ජීවිතේ ගත කරන්න. ඒ කියන්නේ මොකක්ද? හිතලා මතලා ජීවිතේ ගත කරන්න. ජීවිතය කියලා කියන්නේ අපට ලැබිච්ච හොඳම පරිත්‍යාගය. ඉතින් මේ ජීවිතේ අපිට ඕන විදිහට අපි ජීවිතය හැන්ඩල් කරන්න ගත්තොත් අපේ ජීවිතය අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? අපිට මේ වටිනා ජීවිතය හම්බ වෙලා තියෙන්නේ කොහොමද? මේ ජීවිතේ අපිට වටින විදිහට හම්බ වෙලා තියෙන්නේ වටින විදිහට පාවිච්චි කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒ නිසා අපේ ආත්ම විශ්වාසය කියන පොයින්ට් එක අපි අපේ ජීවිතේ ගන්න හැම තීරණයකටම හැම ඩිසිෂන් එකකටම ලස්සනට හිතලා මතලා අපිට තීරණයක් ගන්න පුළුවන් නම් අපි අපේ ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේට අපිට තියෙන ආත්ම විශ්වාසය කියලා මට කියන්න පුළුවන්. අනිත් එක තමයි self confident එක කියලා කියන්නේ හිතා මතා ජීවිතේ තීරණ ගැනීමේ best point එකක්. අනිත් එක හිතලා මතලා යක් කරනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උනා දේශනා කළ දෙනවා මනස අපි හිතන්නේ කොහෙන්ද? මනසේ. ඉතින් මේ මනස මූලික කරගෙන අපි හිතන හොඳ දේවල් නරක දේවල් කොහොමද හිතන්නේ කියලා තමයි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් විදිහට අපි හිතන්න පටන් ගත්තොත් අපේ ජීවිතේ අපි මේ ගෙවන මුලකට වඩාත් වර්ධනය අපේ ජීවිතය අපිට වෙනස් කරන්න
දේවල් අප පස්සේ එනවා කියලා හිතලා අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න දෙපා ගන්න එපා. අන්තිමේ ජීවිතය කියලා කියන්නේ වටින පරිත්‍යාගයක් කියන එක අරහද තේරුම් ගන්න අපේ ජීවිතයට ගොඩක් ඒ නිසා අපි ආත්ම විශ්වාසය කරනවා ආත්ම විශ්වාසය කරනවා තමන්ට හොඳයි කියලා ලොකු වලක් තිබ්බා. ඉතින් මේ ලොකු වලට වැටුණොත් කාටවත් ගොඩ එන්න බෑ. ඉතින් මේ ගෙම්බා ගෙම්බු ටික යද්දි ගෙම්බු 4-5 දෙනෙක් එතනින් ඒ වලට වැටුණා. වැටුණාට පස්සේ මේ අතරේ බිහිරි ගෙම්බෙකුත් ඉන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ අපේ අනිත් ගෙම්බු ටික උඩ ඉන්න ගෙම්බු ටික ඔයාලට මෙතනින් ගොඩට එන්න බෑ. ඔයාලා අසාර්ථකයි. ඔයාලා හරි මොකක්ද ඒක කියන්නේ ගොඩක් අවාසනාවන්තයි. ඔයාලා ගොඩක් මේ වෙලාවෙම මේකට වැටුණායි කියලා එයාලට ගොඩාක් විදිහට කෑ ගහ එයාලට ගොඩට එන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එතන හිටපු බීරිගෙම්බා හැම වෙලාවෙම එයා උඩ පැන එයා උඩට එන්න තමයි එයා try කරේ. ඉතින් එහෙම try කරද්දී එයා එකපාරටම අඩි දෙකක් පස්සට තියලා ගොඩාක් උඩට පැන. ඊට පස්සේ මෙයා ජීවිතේ කවදාවත් ගෙම්බු ටික කියන ගත්තා මුතුන් මිත්තන් කාලවත් මෙච්චර වලකින් ගොඩට ගෙම්බෙක් පැන්නේ නැහැ. මෙයා පැන්නේ කොහොමද? ඊට පස්සේ මෙයාලා විස්තර හොයාගෙන බලනකොට ඒ ගෙම්බගේ කන් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක අපේ ජීවිතේට කොහොමද අපි ඇටච් කරගන්නේ? ඉතින් මේ ගෙම්බගේ කන් ඇහිච්ච නැති නිසා තමයි එයා හිතලා තියෙන්නේ එයාගේ ඒ සගයෝ ටික එයාට එයාට උඩට එන්න වාට පුළුවන් කියලා තමයි එයා හිතලා තියෙන්නේ. ඉතින් ගෙම්බෝ ටික එහෙම හිතනකොට එයා කොහොමhari යාගේ ශක්තිය වැය කරලා එයා උඩට ආවා. උඩට ආවට පස්සේ තමයි දැනගත්තේ මෙයාගේ කන් ඇහෙන්නේ නැහැ. මෙයා ඒකයි කොහොමhari ගොඩට ඇවිල්ලා තියෙන්නේ කියලා මෙයා ඊට පස්සේ හිතාගත්තා. ඉතින් වටේ පිටේ ඉන්න කට්ටියකින් ලැබෙන සපෝට් එකට වඩා අපිට ලැබෙන්නේ අන්සපෝට් එකක්. එතකොට අපිට අපි යන රූට් එක අපේ වෙනස් වෙනවා. එතකොට අපිට කියන දේවල් එක්ක අපි අනාගතේදී ප්ලෑන් කරගෙන ඉන්න දේවල් හැමදේම වෙනස් වෙලා අපි ගොඩාක් දුකට පත් වෙලා අපේ goals achieve කරන්නේ නැතුව අපි ඒක ජීවිතේ දුක්ඛිත තත්යකට පත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ දේවල් අපේ ජීවිතයට වැටගත්තා. අපේ ජීවිතේ අපි කවුරු කියන දේවල් කිසි වෙලාවක අහන්නව නැහැ. තමන් හැම වෙලාවකම තමන්ට හොඳයි කියලා හිතන දේ කරලා තමන්ගේ ජීවිතේ තමන් ඉස්සරහට යන එක තමයි අපි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද අපේ ජීවිතේ ආත්ම විශ්වාසය ගොඩනගාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ තමන්ව විශ්වාස කරොත් විතරයි. කියන දේවල් අමතක කරන්න එපා. right. අනිත් number 3 point එක විදිහට මම ගත්තේ අනන්‍යතාවය. right. අනන්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? ඔයාලා හිතන්න මගේ YouTube channel එක මම ගන්නම්කෝ. ARS YouTube channel එක. ඉතින් තමන්ට තමන් ආවේනික වෙන්න ඕනේ. YouTube channel එකේ
කාගේවත් දේවල් කොපි කරන්න බෑ. ඉතින් කොපි කරන්න බෑ කියලා කියන්නේ ඒක තමන්ට තමන් ආවේනික කන්ටෙන්ට් කරන්න ඕනේ. එතකොට ඒක අපේ ජීවිතේට කොහොමද actually අපි කරන්න ඕන තමන්ට තමන්. ඒ කියන්නේ තමන්ට පාරේ සින්දුවක් කියන්න ඕන තමන් ඒක කරන්න. මොකද ඒක තමන් ආසාවෙන් කරන්නේ. තමන් ඉතින් සතුට වෙනවා. ඒ නිසා අර කවුරුත් මොකද කියන දේවල් අහන්න ඕනේ කියන්න හොඳ නැහැ. පාඩුවේ ඉන්න එපා. ඔයාලට තියෙන අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් නම් self confident එක තියෙනවා. එතකොට අපේ ජීවිතේ වඩාත් අපේ ජීවිතේ අනන්‍යතාවයක් තියෙනකොට අපි තව කෙනෙක්ව කොපිරයිට් කරන්න යන්නේ නැහැ. only රෂිකා කියන චරිතය එයා විතරයි. රෂිකා කියන කැරක්ටර් එකට පණ පොවන්න පුළුවන් එයා විතරයි. අපි විශ්වයේ විසින් අපිට මේ ලෝකයේ අපි පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ පුද්ගලයාට ආවේනික කරුණු